අපි දැක්කා ඊ දවසේ මොනතරම් ප්‍රේමයක්ද ඒක කියලා. අන්තිම ලේ බිඳුව දක්වා උන්වහන්සේ වැగిරුවා ඔබට ප්‍රේම කරන නිසා. හාලෙලූයා. ඉතින් මේ ප්‍රේමය අවිශ්වාස කරන්න එපා. එච්චර දෙයක් කරපු දෙවියන් වහන්සේට ඔබට අනිකුත් දේවල් නොදී ඉන්න පුළුවන්ද කියලා උන්වහන්සේ ආනවා. රෝම 8:31 කියවන්න බලන්න කවුරු හරි කෙනෙක්. දෙවියන් වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමය. එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයේ සිටිනසේක් නම් අපට විරුද්ධ වෙන්නේ කවුද? 32. තමන් වහන්සේගේම පුත්‍රයා ඉදිරි කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? අන්න ප්‍රශ්නේ. පුත්‍රයාව පාවල දුන්නා නම් අපි දැක්ක මොනතරම් කුරිරු මරණයක් උන්වහන්සේ වින්ද කියලා. අපි ගොඩ දෙනෙක් කී එක වෙතනක් දැක්කා. එතකොට එවැනි මරණයකට ක්‍රිස්තුස් වහන්සේව පාවල දුන්නා නම් දේවයාණන් වහන්සේ ඒක කරන්න පුළුවන් අමාරුම දේ. තමන්ගේ පුතාව මැරෙන්න අරිනවා තව කෙනෙක් වෙනුවෙන්. එහෙම කරපු දෙවියන් වහන්සේ අපෙන් අහනවා මම අනෙක් දේවල් ඔයාලට නොදීන්නේ කොහොමද? ලෝකම දේ දීලා ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේ. ඒක නිසා ඔබගේ ජීවිතේ ඔබ මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයක් තුළ ඕනෑම අමාරුකමක් තුළ ඕනෑම ව්‍යසනයක් තුළ විශ්වාස කරන්න දෙවියන් වහන්සේ ඔබට සපයන්න යනවා. ඔබට මේ දේ එන්න දීලා තියෙන දෙවියන් වහන්සේ ඔබව වෙනස් කරන්න. ඔබව මාරු කරන්න. ඔබව පරිවර්තනය කරන්න. ආමෙන්. මෙවැනි ගමනක් අපි ගමන් කරන්නේ. ඉතින් එක වෙලාවකදී ඔබ දකින්න යනවා කපාරට ඔබට හිතා ගන්න බැරි දේවල් වෙන්න යනවා. එහෙම අත්දැකීම් ලැබපු සහෝදරයෙක් ඉන්නවා මෙතන අපිත්. හාලෙලූයා. ඒ වගේ පුදුම දේවල් ඔබේ ජීවිතේ ඔබ අත්දකින්න යනවා. එවැනි ප්‍රේමණීය දෙවි කෙනෙක් එක්ක ඔබ ගමන් කරන නිසා. හොඳයි. අපිට නිවේදන හැටියට තියෙන්නේ අපි ඔන්න වායු සමීකරණයක් හයි කරලා ඔබේ පිටිපස්සේ තියෙනවා. අද කොට කූල් එක හොඳයි නේද? ෆෑන් ඕන නම් දාන්න. ෆෑන් කාම කූල් වදින. you can put the fan on. හරි. එතකොට අපි ඊළඟට ඉදිරියට යන සභාව. ආමෙන්. ආමෙන්. හරි. එතකොට එහෙමනම් ඉදිරියටත් ඉහළටත් යනවා නම් අපි හෙට අපේ කරන සර්විස් එක කන්ටිනියු කරනවා. අපි හැම ඉරිදම සභාව උදේ 9ට කරනවා. සෙනසුරාදා අපේ රැස්වීම කරනවා. ඉරිදාත් අපි උදෑසන 9 සිට අපගේ දේව සභාව කරන්න සුද්ධාත්මයන් වහන්සේ මට අප්‍රූවල් එක දුන්නා. අනුමත කිරීම දුන්නා. මම ඒක මේ ඉරිදා අපි හෙට කරනවා. ඒ වගේම හැම ඉරිදාවකම සෙනසුරාදා දවසෙත් කරනවා. එන්න අපි රාජ්‍යයට නපුර වෙනවා. ලෝකයෙන් අපි යන වෙනවා. ඔබ පැහැදිලි කරගන්න. ඔබට දැන් දෙයක ඉඳලා ගමන යන්න බෑ. එක්ක ඔබ දේව රාජ්‍ය තෝරගෙන උන්වහන්සේට කැප වෙන්න ඕන 100%ක්. එහෙම නැත්නම් ඔබ ලෝකයට එක්ක යන්නේ. තීරණය ඔබ සතුයි. මොකද උන්වහන්සේ කැමති නැහැ ඔබ එහෙත් මෙහෙත් දෙපැත්ත ෂේප් කරගෙන plan A plan B තියාගෙන ඉන්නවා. ඔබට තියෙන එක plan එකයි. උන්වහන්සේ යෙරමියා 29:11 කියනවා නුඹලා ගැන කරන යෝජනා මමම දනි. ඒවා යහපත් යෝජනා. ඒවා විපත්ති යෝජනා නෙමෙයි. මතු කාලේදී බලාපොරොත්තුවක් දෙන යෝජනා. ඒ plan එකත් එක්ක ඉන්න. I know the plans I have for you. Plans to prosper you, to give you a hope and a future. ඔබට බලාපොරොත්තුවක් අනාගතයක් දෙන සැලසුම්. ඒක තුල ඉන්න. ඒක තමයි මුතුවරට කිව්වේ. ඔය කන දේ, බොන දේ, අඳින දේ ගැන නෙමෙයි කනස්සරු වෙන්න ඕන. උන්වහන්සේ ඔබ වෙන කරන්න යන දේ ගැන බොහොම කල්පනාවෙන් ඒකට සම්බන්ධ වෙලා ඒකත් එක්ක ගමන් කරන්න. right. ඊළඟ නිවේදනයේ හැටියට තියෙන්නේ සෙරප්පු මාරු කරගෙන යන්න එපා. ඊයේ සෙරප්පු දෙකක් මාරුලා ගිහින් තිනවා. අද හරි සෙරප්පු දෙක ඇවිල්ලා තිනවා. අන්න ඉන්න සෙරප්පු දෙකේ ඇයිද කරු පිටුපස වසන. මෙන්න සෙරප්පු දෙක දාන් ගිය කෙනා. හරි ඒ වැරදීමක් දෙපැත්තම වෙලා තියෙනවා. ඉතින් දැන් සෙරප්පු දෙක මාරු කරගන්න. එතකොට ඊළඟ සතියේ මුතු වලට අපි දැන් සඳුදා අපේ සාමාන්‍ය විදියට අපේ බයිබල් අධ්‍යයනයේ තියෙනවා. සඳුදා දවසේ මම සිස්ටර් අරුණිව දානවා. සිස්ටර් අරුණි මම හිතනවා එදාට එයි කියලා. එහෙම නැත්නම් අපි ඒක වෙනසක් කරමු. බ්‍රහස්පති දවසේ අපි සිස්ටර් ගීතානිව දානවා. සෙනසුරාදා දවසේ අපේ සන් ජහන්. ඉරිදා දවසේ සිස්ටර් කුමුදු. දැන් හතරක් තියෙනවා. හරි. එතකොට අපි ඉදිරියට යනවා. තව ඔබ ආසිතන දෙයක් තියෙනවා. අද දවසේ ඔබට තියෙනවා ඔබ නිරහර වෙන්නේ බොහෝ දෙනෙක් මම දන්නවා. තමයි ඔක්කොමලා ඉදියාප සංග්‍රහයක් තියෙනවා. ඒක
එළියේ ඔබට මහාන අලංකාරය සමග රස විඳින්න පුළුවන්. මම හිතනවා ඔබ හැම කෙනෙක්ම දකින්න ඇති. එනකොට අපි arrange කරලා තියෙනවා ඔක්කොම. සූදානම් කරලා තියෙනවා. ඉතින් එහෙම ඉවරෙච්ච ගමන් ඔබ කන්න දුවන්න එපා. ඔබ මෙතන ඉඳලා ජාක්ෂණ කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මාත් එක්ක හම්බෙලා කතා කරලා ඊළඟ එක භුක්ති විඳින්න පුළුවන්. හරි. දැන් අපි යමු ස්වාමීන් වහන්සේගේ පණිවිඩයට. අපි හැම කෙනෙක්ම මහසට අවසර දෙමු අපේ ජීවිතය වෙනස් කරන්න කියලා. අපේ ජීවිතය පරිවර්තනය කරන්න කියලා. මොකද මේ ඉන්න විදිහට උන්වහන්සේ කැමති නැහැ. මම කියන ඔබට ආයිත් ඔබ ඉන්න විදිහට උන්වහන්සේ කැමති නැහැ. ඔබ වෙනස් වෙනවට උන්වහන්සේ කැමති. තව වෙනස් වෙන්න ඕන. මොන ස්වභාවයට වෙනස් වෙන්න ඕනද? දේව ස්වභාවයට වෙනස් වෙන්න ඕන. කවුරු වගේ වෙනස් වෙන්න ඕනද? කාර්යයට හරි. වෙනවද ජයග්‍රහී මාවතේ සභාවේ දරුවෝ? ක්‍රිස්තුස් වහන්සේ මෙන් වෙනස් වෙන්න ඕන. ඔබ දවසක aim for perfection. ඔබ උන්වහන්සේ එන දවසේ ඔබ පරිපූර්ණ වෙලා ඉන්නවා කවුරු වගේද? ක්‍රිස්තුස් වහන්සේ වගේ. ඔබ එවැනි මාරුවීමකට ගියාට පස්සේ ඔබගේ මනාලයා නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබට හම්බෙන්නේ. ඒ වෙනස් වීම, ඒ මාරුවීම තමයි අපි පහුගිය සතියවලම ඔබට කතා කරගෙන ආවේ. මොකද උන්වහන්සේ අපි ඊයේදී දැක්කා අපිට අවශ්‍ය කරන හැම ජයග්‍රහණයක්ම දීලා තියෙනවා. එහෙනම් කිතුණු ඇයි තාම පල් වෙන්නේ? එක තැන ඉන්නේ ඇයි? ඇයි මේ ජයග්‍රහණය භුක්ති විඳින්නේ නැත්තේ? පළවෙනි දේ උන්වහන්සේගේ කාරණා නොදන්නාකම. උන්වහන්සේගේ ආත්මික කාරණා එක ගනුදෙනු නොකරන එක. සහ උන්වහන්සේගේ රහස් ඔබට හෙළිදරව් නොවන එක. දැන් දේව සභාවට ඔබ ජයග්‍රහණය මාවත ආපු දවසේ මම දන්නවා ගොඩක් අයගේ ජීවිත මේ සත්‍යතාවය තුළ වෙනස් වුණා. සත්‍ය දැනගත්තා, සත්‍යය යව නිදහස් කරා. අද එයයි මේ ජයග්‍රහණය භුක්ති විඳින්නේ. අද සමහර අය දොස්තර රිපෝට්ස් ඇවිල්ලා බයනතුව කියනවා මට ආයේ දොස්තරලා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා සුවය ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබුණා. නිදහස ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබුණා. සමාදානය ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබුණා. ජයග්‍රහණය ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබුණා. මේ හැමදේම අත්දකින්න ඔබ පුරුදු පුහුණු වෙන්න ඕන. ඒකට තමයි ඔබ මාරු වෙනවා කියන්නේ. නැත්තම් ඔබ හැමදාම අඬාඬ කාලකට කිතුණෝ කියලා තව කිතුණෙකුට කියනවා මට යාඥා කරන්න කියලා. එතන නෙමෙයි ඔබ ඉන්න ඕන. ඔබ වර්ධනය වෙච්ච කිතුණෙක් ඇටියට ඔබ තුලින් ජීවනදායක නදී ගලන්න ඕන. අපි දැන් ගායනා කරේ ඒකයි. ජීවන දිය දහරා ගලාන්න මාවේ. ඇයි ඔබ වෙතට ආවට පස්සේ ඔබ තුලින් ඒක අනිත් අයට ගලන්න. එතකොට තමයි ඔබ ක්‍රිස්තියානි. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන සෙනගක් පිරිසක් වෙන්නේ. එහෙම නැති වුණොත් ඔබ නිර්පරාදේ ක්‍රිස්තියානි කියාගෙන ඔබ පරාජිත ස්වභාවයක ඉන්නවා. එහෙම වෙන්න බෑ. ඔබ හැම කෙනෙක්ම ජයග්‍රහණය කරපුවා. දිනපු අය ඔබගේ සටන ඉවර කරා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අවුරුදු 2000කට කලින්. අපි ඊයේ සැමරුව එක තමයි. ඒ දිනපු සටනේ ගමන් කරන විදිය තමයි ඔබ දේව සභාවට ඉගෙන ගන්න. ජයග්‍රහණය මාතරයි ඔබ ඉගෙන ගන්න. ආමෙන්. ඔබට මතකද දන්නේ අපි කරුණු කාරණා කීපයක් 6ක් කතා කරා. ඒක 6 අනුපේට ලියාගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. කොහොමද අපි මේ ක්‍රිස්තුස් වහන්සේ දුන්නු ජයග්‍රහණය සමරන්නේ කියලා. දැන් අපි දැක්ක උන්වහන්සේ දීලා තියෙන ජයග්‍රහණ 7ක් අපි මෙනෙහි කරා. ඊට පස්සේ 7 අපිට සමර ගන්න බැරි නැත්නම් ජයග්‍රහණය දීලා තියෙන දේ අයිති කරගන්න බැරි හේතු 6ක් අපි කතා කරා. එක්කෙනෙකුට හරි මතක නම් කියන්න බලන්න එක කාරණයක්. ජයග්‍රහණය මාවතේ දරු පරාජිත නොවේ කිනාවලා කියන්නේ very good. ඒක තමයි පළවෙනි කාරණා අපි කතා කරේ. ඔබගේ මනස වෙනස් නොකරගෙන පරණ පරාජිත මනසක් එක්ක ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණ සිහි නොකර. ඊළඟට කීකරු නොවීම කියන කාරණය ගැන අපි ඉගෙන ගත්තා. කීකරු නොවි සාමාර අකීකරු ස්වභාවයෙන් ජීවත් වෙන්නේ. ඊළඟට ඔබගේ පාප කියා නොදෙනවා නම් සමහර විට ඔබ ලෙඩ රෝගයක ඉන්න පුළුවන්. ඔබ පරාජිත ස්වභාවයක ඉන්න පුළුවන්. යක්ෂයා ඔබගේ ජීවිතය රජකම් කරන්න පුළුවන්. ඔබ මේ පාපය කියන දේ කියා දීලා නැත්නම් කන්ෆෙෂන් එකට ගිහිල්ලා ඒකෙන් එළියට එන්න නැත්නම්. අපි ඒකට අවශ්‍ය හැම බයිබල් පදයක්ම ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත ක්‍රිස්තුස් වහන්සේ සමග අනර්ග සම්බන්ධතාවයක් නැත්නම් අපිට මේ ජයග්‍රහණය ඒ භුක්ති විඳින්න බෑ. ඒතරත් හින්ඩරන්ස් එකක් තියෙනවා නැත්නම් බාධාවක් තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මද ඇදහිල්ල තියෙන කෙනාට සම්පූර්ණ ඇදහිල්ල පිටලා ඉන්නේ නැති කෙනාට මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය භුක්ති විඳින්න බෑ. 6 වෙනි කාරණා හැටියට අපි ගිය සතියේ ඉගෙන ගත්තා මාරු වීම, ට්‍රාන්ස්ෆෝමේෂන්. ජයග්‍රහණයේ ස්වභාවයට මාරු වෙන එක. ඒ මාරු වීම ඔබගේ ජීවිතේ සිදු වෙන්නේ නැත්නම්
ඒත් ඔබට ඒක අත්දකින්න බෑ. අපි දැක්කා එක්කෙනෙක් අවසාන දිනේදී ඒ වෙඩින් එකට ගිහිල්ලා තියෙනවා මාරු වෙන්නේ නැතුව. එයාව අන්තිමට අපි දැක්කා එළියට දානවා. ඉතින් ඔබ මාරු වෙච්ච කෙනෙක් හැටියට වෙනස් වෙච්ච කෙනෙක් හැටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්දැකීමින් මේ ජීවිතය පරිවර්තනය කරගෙන ඒ මාර්ගයේ නැත්නම් ජයග්‍රහණය මාවත යන කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් අද දවසේ සුද්ධාත්මයන් වහන්සේ 7 වෙනි කාරණාව අවසාන කාරණාව හැටියට අපිට උගන්වන්න යනවා. මොකක්ද? පසුතැවීමෙන් ලබන ජයග්‍රහණය. පසුතැවෙනවා කියන්නේ මොකක්ද? ඔබට හිතන විදිහට අපි ඉංග්‍රීසි වලින් කියන repentance නැත්නම් metanoia ග්‍රීක වලින් ඔබට හිතන විදිහට මොකක්ද මේ පසුතැවීම කියන්නේ? සැබෑ හැරීම. සැබෑ හැරීම. පසුතැවීම. ඔව් තවදුරටත් බලන්න. ඔව් කියන්නේ. පව් කියා දීම. නැවත උත්පාදනයේ පළවෙනි පියවර. නැවත උත්පාදනයේ පළවෙනි පියවර. තව කියමු බලන්න. හොඳයි උත්තර ඔක්කොම හොඳයි. සමහර පසුතැවෙනවා අඬනවා. ඒ දුකට. පසුතැවීම කියන්නේ ඔබ ගන්න දැඩි තීරණය දෙවියන් වහන්සේ වෙනුවෙන් නැවත පරණ ජීවිතේ නොආයින් එකට. ඒකට ඔබ අඬලා වැඩක් නැහැ. ඔබ ගන්නවා නැවත මම ඒ දෙයට යන්නේ නැහැ. නැවත මං ඒ දේ කරන්නේ නැහැ. මේකට කියනවා committed life. කැපවුණු ජීවිතයක්. මේකට තමයි දෙවියන් වහන්සේ කියන්නේ පසුතැවිලි වෙලා සිත හරවා ගන්න. දැක්කද? සිත හරවා ගන්න ඕන. කලින් හිතපු විදිහට හිතන්නේ නැතුව ඉන්න. දෙවියන් වහන්සේ ඔබේ බලාපොරොත්තු වෙන්නේ එවැනි ජීවිතයක් ගත කරන්න. දැන් ඔබ දන්නවා ඊයේ අපි බොහෝ දෙනෙක් මෙතන සමහර අය ඇඬුවා, සමහර අය ඉමෝෂනල් වුණා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරගෙන. හරි. ඒකට ගෞරව දෙන්න. ඒකට ස්තුති කරන්න. උන්වහන්සේ ඒ කරපු දෙයට ඔබගේ මුළු ජීවිත කාලෙම උන්වහන්සේට ස්තුති කරන්න. හැබැයි ඔබ ඒක ආදර්ශයට අරගෙන දැන් ඔබ හැරිච්ච කෙනෙක්ද? ඔබ වෙනස් වෙච්ච කෙනෙක්ද? නැත්නම් ඔබ තාමත් පරණ ක්‍රමයට හොද මඩේ දාන කිතුනේ. මාත් එක්ක ඉන්න පළවෙනි පෙතරස් 2:24. වෙද පින්සිරේක කියවන්නේ. First Peter 2:24. පළවෙනි පෙතරස් 2:24. පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන කෙනෙක් උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් දස පිටදී අපගේ පාපයන් ඉසුරුසේක. උන්වහන්සේගේ ද්වාරවලින් බල සුවකරන ලැබුවා. අපි දැක්කෝක තමයි. අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන කෙනෙක් උන්වහන්සේ තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුරුවා. ඔබ මම හැම කෙනෙක්ම දැක්කා ක්‍රිස්තුස් වහන්සේ මොන වගේ මරණයකට මුහුණ දුන්නේ. මොකටද මේ උන්වහන්සේ කියනවා දැන් උන්වහන්සේ අපිට කියනවා අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස. දැන් අපේ උන්වහන්සේ දෙයක් බලාපොරොත්තු වෙනවා. නැවත අර කලින් පාපයට ඉන්න නොයා නැවත උන්වහන්සේව කුරුසපත් කරන්නේ නැතුව නැවත උන්වහන්සේව නිඳා කරන්නේ නැතුව පාප වලට නැසී දැන් අපි ජීවත් වෙන්නේ කාටද? ධර්මිෂ්ඨකම කරා. ධර්මිෂ්ඨකම පිණිස අපි ජීවත් වෙන්න ඕන. ඇයි අපි එහෙම ජීවත් වෙන්නේ? අපි එහෙම ජීවත් නොවුනොත් එහෙම අපිට අවසානයේ ලබා ගන්න තියෙන ජයග්‍රහණය නැතු වෙනවා. අපි මේ අර කලින් හයම අපි තීරණ ගත්තේ අපි දැක්කේ මේ පොළවේ ලබන තියෙන ජයග්‍රහණය. සුවවීම, දුප්පත්කම් එළියට එම, අසනීප වලින් එළියට එම මේ වගේ අපි ගොඩක් දේවල් හයක් දැක්කා. මනස වෙනස් නොකර ගැනීම මේ හත්වෙනි කාරණාව ඔබ පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. මේක තමයි භයානකම ඔබගේ ජීවිතේ වෙන්න පුළුවන් කඩාවැටීම. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් සියලු පාප සේදුවා. ඔබ වෙනුවෙන් කර තිබ්බ පරම්පරාගත ශාප, පරම්පරාගත පාප ඔබ මෙතෙක් කර ඇති හැම පාපයක්ම හේතුවා. දැන් ඒක කරලා තියෙද්දි ඔබ නැවත ලොල් වෙන්නේ පාපයට.
ඔබෙන් පාපයක් වුණත් උන්වහන්සේ සමාව දෙයි. නමුත් ඔබ හිතාමතාම තාම ජීවත් වෙන්නේ පාපේ සඳහා නම්. ඔබ ධර්මිෂ්ඨකම සඳහා උත්සාහ දරන්නේ නැත්නම් ඔබට ස්වර්ගයේ දොරටු වැසී ඇත. සමාවෙන්න. අද ගොඩාක් යන්නේ තියෙනවා බොරු ඉගන්නේ මිනිස්සුන්ව රවට්ටනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පාප පූජාව කරා. දැන් ඔබට කැමති විදිහට ජීවත් වෙන්න කියලා. There is no such. ඔබ පව් කරනවා නම් නැවත නැවත ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ඔබ දැන ඔබ උන්වහන්සේට නිග්‍රහ කරනවා. උන්වහන්සේව නැවත ඔබ නිර්වස්ත්‍ර කරනවා. ඒක නිසා අපි බලන්න යනවා පළවෙනි කොරින්ති 6:8 පළවෙනි කොරින්ති මනුෂ්‍ය පුතා කියවන්න ගන්න 9 බලන්න. අන්න අපි පළවෙනි පෙත්‍රස් 2:24 දැක්කා ධර්මිෂ්ඨකම පිණිස ජීවත් වෙන්න. දැන් ඔබගේ පරණ පාපයක් නැහැ. දැන් ඔබ යක්ෂයා අල්ලගෙන නැහැ. මොකද පාපයේ කුලිය මරණය එතනින් ක්‍රිස්තුස් වහන්සේ ඔබ එළියට ගත්තා. එළියට ගත්තට පස්සේ ඔබ තාම යන්නේ එතනට. අර බැල්ලි වමනට යනවා නැත්නම් ඊරි මඩට යනවා වගේ ඔබ යන්නේම තාම එතනට නම්. දැන් මෙතන කියනවා නොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ. පේනවාද ඔබගේ ජයග්‍රහණය ඔබට ලැබිලා තියෙන දේ ඔබට භුක්ති විඳින්න බැයි. ඔබගේ සිත ඔබ හරවාගෙන නැහැ මේ ධර්මිෂ්ඨ මාවතයන් ජයග්‍රහණය මාවතයන්. ඒක උන්වහන්සේ උදව් කරයි. ඔබට එක රැයින් එක කරන්න බෑ. මොකද පුරුදු කියන ඒවා කතාවට කියනවා ජන්මයට වඩා මොකද ලොකු? පුරුදු ලොකුයි. හැමතිස්සෙම හිත ඉල්ලන්නේ හිත ඉල්ලන සරු. හත් දින්නත් සරු. සරු තමයි පේන්නේ අන්තිමට ටිකක් කර කියනවා. මේ පාර යන නෙමෙයි දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ හිත හරවාගෙන මේ ධර්මිෂ්ඨකමේ මාවතය වෙනස් වුණු මාවතය. ඒතර මෙතනදී උන්වහන්සේ කියනවා නොරැවටෙන්න. වෛශ්‍යකම් කරන්නෝවත්, රූප වඳින්නෝවත්, කාම මිත්‍යාචාරිකයෝවත්, ස්ත්‍රී ලෙස හැසිරෙන්නෝවත්, පිරිමින් සමග අනාචාර කරන්නෝවත් මේ හෝමොසෙක්ෂුවැලිටි ගැන කතා කරන්නේ සොරුවත්, ලෝභයවත්, බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, කොල්ල කන්නෝවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ. උරුම කර නොගන්නේ. ඒගොල්ලන්ට ඇතුල් වෙන්න බෑ. දැන් මෙතන පාවුතුමා කියන්න තිබ්බනේ කොරදි සභාවට ඕගොල්ලෝ කරාට කමක් නැහැ. ඕගොල්ලෝ නැවත ලේවනේ සේදිලාවිලා ඉන්න ආයෝග කරන්නේ නැහැ. මෙතන ඊළඟ පදයක තේරුම් කරනවා මම කියවන්නම්. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. ඔබ කලින් එහෙම හිටියා. මේ කියපු සෙට් එකේම හිටියා ඔබ. අපි හැම කෙනෙක්ටම එවැනි අතීතයක් තියෙනවා. එතකොට මොකද කියන්නේ? නමුත් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන් තුලද නුඹලා මොකද කරේ? washed, cleansed, clean. එහෙම කරාට පස්සේ සුද්ධ කරනු ලැබුවාය, ධර්මිෂ්ඨ කරනු ලැබුවාය. දැන් කියනවා එහෙම හිටියා කලින්. එබන්දෝව සිටියෝය. It doesn't mean that you can continue. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබට ඒක තුලම යන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඔබව පවිත්‍ර කරලා තියෙන ලස්සන වාජනයක් ඇටියෙ. ඔබ සුද්ධ කරලා තියෙනවා. දැන් ඔබ තුල සුද්ධකමේ ඵල දරන්න ඕන. සුද්ධකමේ ආශිර්වාද ඔබ දකින්න ඕන. මම ඒක කියන්නේ මේකට ඔබ ව්‍යායාමයක් දරන්න ඕන. ගැළවීම නොමිලේ. එතන ඉඳලා ඔබ යන ගමනක් තියෙනවා. ඒ ගමනට ඔබ සූදානම් වෙන්න ඕන. දේවස්ථානින් කරන්නේ ඔබව ඒ ගමනට සූදානම් කරන්නේ. ජයග්‍රහණය මාවත කියන්නේ ඒකයි. ඔබ මේක ඇවිදගෙන යනකොට ඔබට තේරෙනවා ඔබගේ පාදාසියල්ල විදිලා. ඔබ නිදහසේ රාජාලියෙක් වගේ ඉහළ අහස පියාසර කරන්න යනවා. කැමති ආමෙන් කියන්නේ. අන්න එවැනි තැනකටයි ඔබ මට තේරෙනවා ඔබගේ මුහුණු බලද්දී ඔබ මාරු වෙන විදිහ. ඔබට දැනෙන්නේ නැතුව ඇති. ඔබ හැමදාම දකින්න මුහුණනේ. මට හැබැයි ඔබේ මුහුණ මම මෙතන ඔබ මුහුණ දකින්නකොට මට තේරෙනවා they have been transferred. ඒගොල්ලෝ මාරු වෙනවා.
වෙනස් වෙනවා. ඒක මම දකිනවා ඊළඟට ඉදිරියට යනවා. මට ඒ තරම් වෙන ප්‍රීතියක් නැහැ. මම කියන්නේ දේවදාසිකට මට ආස ඔබ සුද්ධාත්ම වහන්සේ තුල මාරු වෙන එකට. මම ඔබ හැම දාසකම ස්පර්ශ කරන්නේ. මට පුළුවන් මෙතනට ප්‍රශංසා නමස්කාරය කළා දේශනා කළා බැලලා යන්න. නෑ මට ඕන ඒ ස්පර්ශය තුල ඔබ මාරු වෙනවා. ඒකයි මම කියන්නේ මම හැම කෙනෙකුටම ආශිර්වාද කරන්නේ ධනස්කන්ධයක් දෙන්න වස්තු ලබා දෙන්න කියලා නෙමෙයි. සුද්ධාත්ම ස්පර්ශය දෙන්න. ඒක ආවට පස්සේ ඔබ දන්නවා ගමන යන්න ඕන විදිහ. ආමෙන්. ඔබට මාළුවෙක් අවශ්‍ය නම් මට පුළුවන් දිනපතා ඔබට මාළුවෙක් දෙන්න. ඊට වඩා මට තව ක්‍රමයක් තියෙනවා. මට පුළුවන් ඔබට මාළුව අල්ලන විදිය කියලා දෙන්න. මොකද්ද හොඳ ක්‍රමය? ඒක තමයි සුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්න ඕනේ. අන්න එතකොට නුඹට තේරෙනවා නුඹගේ එකම ගුරුවරයා සුද්ධාත්මයන් වහන්සේ. හෙලිතරව වෙනවා උන්වහන්සේගේ කියාදීම් වෙනවා ඔබ වෙනත් තලයක ජීවත් වෙන්න ගන්නවා පොළොවේ. ඒකට ඔබට ඒ ආලේපය අවශ්‍යයි. ඉතින් මෙතන අපි ගලාති පොතට ගියොත් ගලාති පොතේ අද මම බයිබලයේ මම කියවන්න. අද ගොඩක් අපිට ඉගෙනීම් තියෙන නිසා මම ඔබට මඟ පෙන්වීමක් වවන්න දෙන්න. අපි බලමු 19 නමුත් 18 ඉඳලා මම කියවන්න. නමුත් ගලාති 5:18 ඔබ පෙරලා ගන්න වෙලාවක් යනවනේ. අපිට ඔන්ලයින් බලන අපේ සහෝදර සහෝදරයන්ට පුළුවන් ඔබ ළඟ බයිබල් එකක් තියෙනවා නම් මේකට යමු වෙන්න. එතකොට 18 කියනවා නමුත් ගලාති 5:18 නමුත් නුඹලා ආත්මයන් වහන්සේ විසින් ගෙනනු ලබන්න ඕනම් නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නෝය. මේකේ බරපතල කතාවක් මේ කියන්නේ. ඔබව ජීවත් කරවන්නේ තවදුරටත් ඔබගේ මාංශයවත් ඔබවත් නෙමෙයි. ඔබ මේ සියලු දේ එළියට ආවට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ ඔබව ඕවර්ටේක් කරනවා. නැත්නම් ඔබගේ කන්ට්‍රෝල් එක ගන්නවා. අරගෙන ඔබව හැන්ඩල් කරන්නේ ටේක් ඕවර් කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. අරගෙන යන්නේ ඔබ සුද්ධාත්මයන් වහන්සේ. අන්නේ එතනට මාරු වෙන්න කියලා කියන්නේ. එහෙම මාරු වෙච්ච අයට නීතිය බලපාන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ නීතියකට යටත් වෙලා නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ දැන් දෙවියන් වහන්සේ මෙහෙවන්නේ. ඇයි තවදුරටත් ඒගොල්ලෝ මානසික ක්‍රියාවල හැසිරෙන්නේ නැහැ. මෙතන කියනවා ඉතින් මානසික ක්‍රියා ප්‍රකාශව තිබේ මෙන්න බලා ගන්න. මම මේ කියන්නේ ඔබගේ ජීවිතය අර නැවත නොකරන කමිටඩ් නොවුනොත් කැපවීමක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නොවුනොත් දෙවියන් වහන්සේට කැප නොවුනොත් ඔබට ඔබ කොච්චර පල්ලියාවක් කොච්චර බයිබලයේ කිව්වත් ඔබගේ සිතෙන් ඔබ හැරලා නැත්නම් දැඩිව තීරණයක් කරන් මම මේක කරන්නේ නැහැ කියලා. දැන් ඔබට ඒක කරන්න මම කිව්වේ ජම්මේට වඩා පුරුද්ද ලොකුයි. නැවත නැවත ඔබ පොළඹයි ඉල්ලන්න උපකාරය. කවුද ඔබගේ උපකාරය යන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් ඔබට ලැබිච්ච දායාදේ සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් ඔබ වැටෙන හැම තිස්සෙම ඔබ පුරුදු වෙන්න ඒකෙම ඉන්න නෙමෙයි. සුද්ධාත්මෙන් මට උපකාර කරන්න. මට ඕන මේකෙන් එළියට එන්න. මට ඕන ධර්මිෂ්ඨ මාවතේ යන්න. මට ඕන පියන් වහන්සේ කැමැත්ත කරන්න. දැන් මෙතන කියනවා එනම් වෛශ්‍යකම, අපවිත්‍රකම, සල්ලාලකම, විස්ස, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂිවාදීකම්, ભેද, ලබ්ධි ભેද මේවා ඔබට නොතේරෙනවා නම් මගෙන් අහන්න මේකෙන් සර්මන් එකේ පස්සේ මම ඔබට කියලා දෙන්න. වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷාසයවත් තවත් එවැනි දේවල්. මේබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමේ නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසත් දැනුත් කලින් නුඹලාට කියමි. මොකද්ද මෙතන පාලතුමා බලාපොරොත්තු වෙන්නේ? මේ ඇයට ඇඩ්වයිස් කරලා තියෙනවා. කලින් ආවාද කරලා තියෙනවා. කලින් පෙන්නලා තියෙනවා මේකේ තියෙන භයානකකම. මේගොල්ලෝ නෙමෙයි හැරලා. මේගොල්ලෝ ඒව තුල තාමත් ඉන්නවා. දැන් කියනවා ඔයගලන්ට දේව රාජ්‍යයට අතුල් වෙන්න බෑ. 7 වෙනි ජයග්‍රහණය. ඇයි අපිට මේක ලබා ගන්න බැරි කියලා මේ අපි දකින්නේ. පසු තැවීමක් නැතිවීම. හැරීමක් නැතිවීම. වෙනස් වීමක් නැතිවීම. එවැනි අයට මේ ස්වර්ගයේ තියෙන මේ බලවත් ඇතුළු වීම නැතු වෙන්න පුළුවන්. ඒකනේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. ස්වාමිනී කියලා රාජ්‍යයට ඇතුළු වෙන්න උත්සාහ කරන්න එපා. මොකද කරන්න ඕන? තාත්තගේ කැමැත්ත කරන්න.
ඔබ පරිස්සම් වෙන්න. දැන් බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඔබේ ප්‍රේමණීය ස්වාමීන් වහන්සේ. ඔබ තලලා පොඩි කරලා විසි කරලා දාන්නේ නැහැ. උන්වහන්සේ වෙතට ආවම ඔබ හැරිලා තීරණයක් කරන්න. ස්වාමීනි මට බෑ මම වැටුණා. මට ඔබ එක්ක ඉන්න ඕන. මම ඔබ අතහැරලා යන්නේ. ඔබ කිව්ව ගමන් ඔබට අතුලාන්ත බලයක් එනවා. පාපෙට බෑ කියන්නේ. කාටවත් ඒක ඕනේ නැහැ. මට විතරක් ආවේ. හරි. ඒතර ඒක නිසා එවැනි තැනකට ඔබ මාරු වෙන්න ඕන. ඒක තමයි ඔබ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. ඉතින් ඔබ දකින්න 22 වෙනි පදයේ ඔබ දැක්කොත් නමුත් ආත්මයන් වහන්සේගේ ඵල. දැන් ඔන්න තවදුරටත් අර මාංශය මෙහෙවන මිනිසෙක් නෙමෙයි තීරණයක් අරගෙන ආපස්සට ආවා. යේසුස් වහන්සේත් එක්ක යන්න කියලා. ඒ අයගේ ඵල අපි දකින්න යනවා ප්‍රේමය. ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම. අද මුතු වලට කිව්වෙත් ඒකයි. ඔබ දඟලන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේ කෙරේ බලා ඉන්න. දෙවියන් වහන්සේ කෙරේ බලා ඉන්න කෙනාට මේවා තියෙන්නේ. ඉවසිලිවන්තකම තියෙන්නේ යාට. නැත්තම් පුදුම දැකලිලක් අපේ තියෙන්නේ. අපේ ටයිම් ටේබල් එකට වැඩ කරගන්න. අපේ අවශ්‍යතාවයන් වැඩ කරගන්න. ඉවසිලිවන්තකම. මේක ඉංග්‍රීසි බයිබලයේ කියන long suffering. ඔබට කොච්චර කල් බලන් ඉන්න දිනවද දන්නේ. සමහර අය එනවා දේව පාමුලට ටැග් ගාලා සතියෙන් දෙකෙන් හාස්කම ලබන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ ගමන. දැන් ආසයකට කැමති නැහැ. දැන් ආසය කියන මාව අල්ලන් ඉන්න. මගෙත් එක්ක ඉන්න. මම හරි වෙලාවෙදී ආව රිලීස් කරනවා. ඒ නිදහස් කිරීම ඔබට ලෝකෙන් ගන්න බෑ. උන්වහන්සේ තුල පමණයි. ඉතින් මේකට ඔබ අතහරින්න ඕන ඔබේ මානසික ක්‍රියා. ඊට පස්සේ කියනවා යහපත්කම, විශ්වාසකම, මෘදුකම, යටහත්කම නැත්නම් softness. පමණ දැන ක්‍රියා කිරීම. යන මේවා මේ බඳු දෙයට විරුද්ධව විවස්ථාවක් නැත. ඔබ 24 වෙනි පදයේ කිව්වොත් මේක දන්න පදයක්. තවද ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තෝ මාංශය එහි ආශාසා තෘෂ්ණා සමග කුරුසය නැගැසුවයි. අන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේ එක්ක නම් ඇවිදින්නේ ඔබට සිද්ධ වෙනවා මේ තීරණය ගන්න. මම තවදුරටත් මාංශය එක්ක මාංශයට ඕන දේ කරගෙන මට ඕන දේ කරගෙන හැසිරෙන මිනිසෙක් නෙමෙයි. මම ක්‍රිස්තුස් වහන්සේට යටත්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්න කැපවෙච්ච කෙනෙක්. මතක තියාගන්න. අපි මේ මාරු වෙමින් අවසානයට යනවා. ලෝකයේ තුල සැපදායී ජීවිතයක් හොයන කෙනා මාරු වෙන්න හදන්නේ නැහැ. එයාට ඕන තව මේ ලෝකයේ ආශාවල් එක්ක පොරබදිමින් ඒවැය තෘප්තිමත් වෙමින් මේ පොළොව තුල ජීවත් වෙන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේයි තනත්තෝ මාංශයේ තෘෂ්ණා මොනවද කරන්නේ? නේල් එන ගහන. මම ඔබට කියන්න ඔබගේ ආශාව තියෙන ඕන දරුවනේ ස්වර්ගයේ දෙස. ඔබ ආශා කරන්නේ තාමත් පොළොවට නම්. ඔබගේ බන්ධනයේ තියෙන පොළොවත් එක්ක නම්. ඔබ ආශා කරන්නේ මේ ලෝකයේ දේවල් භුක්ති විඳින්න නම් ස්වර්ග රාජ්‍යය ගැන ඔබ තාම හිතලත් නැහැ. ඔබ මේ මාන්න. ඔබ කී දෙනෙක් කැමතිද අද රාත්‍රියේ ක්‍රිස්තුස් වහන්සේවම යන්න? අවංකවත් උත්සාහ. ඔබට තාම හිතන ගොඩක් හොඳයි. ජයග්‍රහණය මාව තියෙන දරුවෝ එහෙම තමයි. ඔක්කොම අතිස්වයි මේ දාතයි පල්ලෙහාට දැම්ම. හරි. ඒකට නෑ අවංකව ඉස්සුවේ. මම තේරුම් ගත්ත දේ තමයි මෙවැනි හැඟීමක ඔබ ඉන්න ඕන. ඒ දවස අදේ තීරණය කරන්න හැමතිස්සෙම. ඒකෙන් අදහස් කරන්නේ ඔබට කරන්න තියෙන වැඩ ඔක්කොම පැත්තක දාලා ගෙදරලා නිදා ගන්න ක්‍රිස්තුස් වහන්සේ අදට ඇයි මාව අරයන්නේ කියලා නෑ. ඔබ එදිනදා වැඩ කටයුතු කරගෙන රැකියාවක් කරගෙන හැබැයි ඔබගේ මනස සිතුවිලි කොහෙද තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ කෙරේ. දෙවියන් වහන්සේ කෙරේ. ස්වර්ගයේ කෙරේ. එතකොට ඔබ මෙහෙත් එක්ක ඔබගේ හැලැප්පින් නැහැ. උන්වහන්සේ ඔබට අවශ්‍ය දෙන දේ උදව් කරනවා මේවේ ඔබගේ තියෙන කුඩා බන්ධන වලින් ඔබ එළියට ගන්න. මාත් එක්ක පෙරලා ගන්න දෙවෙනි පේතරස් 3:9. මේක ඔබ අල්ලගත්තා නම් මම ඔබට කියන්නම් ඔබ ස්වර්ගය අල්ලගත්තා වගේ තමයි. ආමෙන්. මේ පණිවිඩය ඔබ අල්ලගන්න. අපි ඔන්ලයින් බලන සහෝදර සහෝදරියෝ මේ පණිවිඩය අල්ලගන්න. දෙක පේතරස් 3:9 ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට දැන් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ මිය දුනා නැත්නම් කුරුසේක මරණයට ගියා වසර 2000කට කලින් උන්වහන්සේ කියලා ගියා මම ඉක්මනින් එනවා ඔයගොල්ලෝ අරන් යන්න. ඒකට අත වශයෙන්ම දෙවියන් යේසුස් වහන්සේගේ පොරොන්දු
නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ සමග හිටිය සමකාලීන් බයිබලයක් උනත් print කරේ නැහැ. ඒවා ලිඛිතව තිබ්බේ නැහැ. මොකද ඒගොල්ලොත් බලන් හිටියේ ඉක්මනින් එයි කියලා. නමුත් වසර 300කට පස්සේ බයිබල් එක එළියට එනවා. මොකද ඒගොල්ලෝ දැනගත්තා ක්‍රිස්තුස් වහන්සේ එනවා කිව්ව තරම් ඉක්මනින් එන්නේ නැහැ. ප්‍රමාදයි කියලා. ඒක නිසා තමයි අපිට බයිබල් එකක් නැත්නම් පොත් 61ක එකතුවක් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා නමුත් ප්‍රේමවන්තයනි 2 පේතරස් 3:9. නමුත් ප්‍රමාදය සමහරුන් සරගෙන හැටියට ස්වාමින් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක බලන්න හේතුව ඇයි එහෙම වෙන්නේ? නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව. නුඹලා කෙරෙහි බොහෝ කල ඉවසනසේක. මොකද්ද මේකට හේතුව? පසුතැවිලි වෙනවා. උන්වහන්සේ අද ආවොත් ගෙනියන්න වෙන්නේ 10 දෙනෙක්. තේරුණාද මං කියපු දේ? උන්වහන්සේ අද රාත්‍රිය ආවොත් කී දෙනෙක් හැරලා ඉන්නවද? ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙලා ඉන්නවද? මාංශේ කුරුසපත් කරලා ඉන්නවද? තෘෂ්ණා එනගහලා තියනවද? නැත්නම් පොළොවත් එක්ක ඔබගේ ලොකු ගනුදෙනුවක් යනවද තාම? ඔබ ස්වර්ගයත් එක්ක කොතරම් දුරට ආබද්ධද? ඔබට ඇයි තේරුම් ගන්න? දැන් මට පුළුවන් හොඳට නිදහසේ ඉරිදා දවසේ ඉන්න නෑ. මට ඕන ඉරිදා දවසේ ස්වර්ගයත් මොකද කාලය ළඟයි. අපිට සෙල්ලම් කරගෙන ඉන්න වෙලාවක් නැති නිසා ඉරිදා දවසේ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා පාස්ටර් අපිට ඉරිදා දවසේ සේවයක් ඕන. අපිට නිවාඩු තියෙන මේ දවසේ. ඒක නිසා ඉරිදා උදෑසන 9ට තව දෙයක්. සතිය දවස් 7 මට උන්වහන්සේ කිව්වත් කරන්න කියලා මම කරනවා. ආමෙන්. එතනටයි අපිපත් වෙන්න ඕන. පැහැදිලිද මම කිව්වේ? ඇයි ඒ? පොළොවත් එක්ක නෙමෙයි අපේ ගනුදෙනු. ස්වර්ගයත් එක්ක. අන්න ඒ තැනට ඔබගේ සිතුවිලි මනස අරමුණ ඔබ මාරු කරගන්න. උන්වහන්සේ ඔබට සපේ. බය වෙන්න බෑ. දැන් ඔළුවට එන්නේ ජොබ් එක නේද සල්ලි හොයන්න එක. ඔබනේ ආව ඔළුවට. උන්වහන්සේ කියනවා ප්‍රථමයෙන් රාජ්‍යයත් ධර්මිෂ්ඨකමස් ව්‍යාපල්ලා මේ දේවලුත් ඔබලාට දෙනු ලැබේ. මුතු වලට අද කිව්වෙත් ඒකයි. අපි 25 කිව්වේ. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක නැත්තම් මේ වෙනස් වීම පසුතැවිලා සිත් හරවා ගන්න එක අපි අනිවාර්යෙන් කරන්න ඕන. මාත් එක්ක එන්න ක්‍රියාපොතට දැන් ක්‍රියාපොත කවුද ලියන්නේ? දැන් ක්‍රියාපොත කවුද ලියන්නේ? ක්‍රියාපොත ડોક્ટર ලූක් ලිව්වා කියලා කියන භාගයක් පවුල් තුමත් දෙලා තියෙනවා. දෙන්න එකතු වෙලා තමයි ලියලා තියෙන්නේ. ලූක් තුමාගේ ගොඩක් අදහස් ක්‍රියාපොතේ තියෙනවා. ඒකට අපි තුන්වෙනි පරිච්ඡේදය 19 බලමු. එතන කියනවා එබැවින් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද විස නුඹලා උදෙසා නියම කරන ලද්දා වූ ක්‍රිස්තුස් වහන්සේ එනම් යේසුස් වහන්සේ වන පිණිසද නුඹලාගේ පාපයන් මකා දමන ලබන පිණිසද මොකද කරන්න කියන්නේ? පශ්චාත්තාපව හැරෙන්න. දැන් ක්‍රිස්තුස් වහන්සේව එවන්න බෑ විනිශ්චය සඳහා ඔබ තාම හැරලා නැහැ. යූටර්න් එක අරන් නැහැ. මෙටනොයි එක අරන් නැහැ. ඔබ තාම එහෙ භාගයයි මෙහෙ භාගයයි. ඒතර ඔබ අරන් යන්නේ භාගයයි. භාගයක් මෙහෙ තියන්නේ. ඒ ගිල්ලත් භාගයක් තමයි තියාගන්නේ. ඒක නිසා ඔබ සම්පූර්ණ හැරෙනවාට දෙවියන් වහන්සේ කැමතියි. දැන් අතීතය කියන්නේ සම්පූර්ණ හැරෙන්නේ කියලා. මොන දැක්කනේ භාගයට හැරලා දෙන්නේ කියලා අත දෙන්න. හරි. සම්පූර්ණ හැරෙන්න ඕන. සම්පූර්ණ හැරුණාම ඔබට දැන් මෙතන එකයි කියන්නේ එබැවින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සැනසිලි කාලයන් පැමිණෙන පිණිස. මොකද සැනසිලි කාලයන්? අපි ස්වර්ගයට යන එක තරම් වෙන සැනසිල්ලක් අපිට නැහැ. පළවෙනි දෙවෙනි එක ඔබ පශ්චාත්තාපව හැරුණාට පස්සේ ඔබට පොළවේ උන්වහන්සේගේ සමාදානය තියෙනවා. දැන් මේක හැරෙන්නේ නැතුව පාපයත් එක්ක දිගටම ඉන්න කෙනා අවුලෙන් අවුලට යනවා. අසමාදානෙන් අසමාදානයට යනවා. කනගාටුවෙන් කනගාටුවට යනවා. ලෙඩ රෝග වලින් විනාශ කර යනවා. ඒකයි මේකේ තියෙන බාහිරකම. එතකොට මෙතන කියනවා නුඹලා උදෙසා නියම කරන ලද්දා ක්‍රිස්තුස් වහන්සේ. අන්න අපි වෙන්නේ තමයි ක්‍රිස්තුස් වහන්සේ දෙවෙනි පාරටත් එන්නේ නැහැ. අපි ඔසවාගෙන යන්නේ.
අපි ඒකයි රහස් පැමිණීම වෙනුවෙන් හැමදාසකම කියන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී අපි සියල්ලන්ව අරන් යන්න කියලා අපි බෙනඩික්ෂන් එක දෙන්නේ. අවසාන යාඥාවක් මෙතන කරන්නේ. ඒතකොට මෙතන කියනවා නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිසද පශ්චාත්තාපව හැරෙන්න. ඉතින් හොඳ තීරණයක් ගන්න. ස්වාමින් වහන්සේ මගේ මොනවද ඉල්ලන්නේ? ස්වාමීන් වහන්සේ මොන වගේ ජීවිතයක්ද මගේ පොළවේ බලාපොරොත්තු වෙන්නේ? ඒ ජීවිතයට මම ඇලුම් වෙනවා කියලා ඔබ හැම කෙනෙක්ම තීරණයක් ගන්න. ඉතින් මට ආමෙන් කියන්නේ. දැන් හරි අවදි වුණානේ කමක්. හරි. මෙවැනි පණිවිඩ වලට මම දන්නා ගොඩක් අය ඉන්නේ මට. ප්‍රොස්පරිටි ගොස්පල් නේ චර්චස් වලදී මෙහෙම ඔබ සත්‍යයෙන් අරගන්නවා. ඒ සත්‍යන ඔබ සදාකාලේ නිදහස් කරන්න යනවා. ඔබ මේ සභාවට මෙතන ඇවිල්ලා ඔබ යනකොට ඔබගේ හිත බොහොම කරුණාව විඳිනවා නැත්නම් ඔබ කැළඹුණු හිතක් එක්කන යන්නේ මගේ දේශනේ සාර්ථකයි. ඔබ ෆුල් ප්‍රීතියෙන් ජොලියෙන් අපුඩි ගහගෙන මෙතන යනවා නම් මගේ දේශනේ ඔබට බලපාලා නැහැ. පැහැදිලිද මම කියපේ? මොකද මේ පද ඇහෙනකොට දේශනාව ඇහෙනකොට ඔබගේ හදවතට මිටි පහරල් වැදෙනවා. කුළු ගෙඩි පහරල් ඔබ ඔළුවට එනවා. උන්වහන්සේ කියන්නේ මම නෙවෙයි. උන්වහන්සේ කියනවා මගේ වචනය කුළු ගෙඩියක් කියලා. කී දෙනෙක් ඔළුවල් ලබාන රිදෙනවද දැන් කියලා. කාටවත් කුළු ගෙඩිය වැදිලා නැත්තම් මං ඊළඟ දවසේ කුළු ගෙඩියක් කියලා ඔක්කොටම කරනවා. ගහලා කරනවා මේක තමයි දේ වචනේදී ඔබට වැදෙන්න ඕන කියලා. උන්වහන්සේ කියනවා මගේ වචනේ කඩුවක්. දෙමුවත් කඩුවක්. දෙපැත්තම කැපෙනවා. මම දේශකයක් කැපෙනවා. ආමීන් ඔබත් කැපෙනවා. එතකොට ආමීන්. එතකොට එවැනි දෙයක් ඔබ මෙතනට ආව ඒකෙන් කරන්නේ මොකද? ඔබ හිත සරවා ගන්නවා. මේ ආපු සුඛෝපභෝගී මේ ආපු ඔබට කැමති ජීවිතේ මේ ආපු මාංශය පිනවන ජීවිතේ මේකෙන් ස්වර්ගයට යන්න බෑ. ඒකයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ ඉල්ලන ක්‍රමයට ඔබ මාරු වෙන්න. කීකරු ජීවිතයක් ගැන අපි කතා ගොඩක් දේවල් අපි කරුණු 6ක් තිස්සේ කතා කරා. මම නැවත ඒ පැත්තට යන්නේ නැහැ. මතක තියාගන්න ඔබගේ ලාස්ට් එන්ඩ් එක හැපි එන්ඩින් එකක් වෙන්න ඕන. මොකද හැපි එන්ඩින් එක? හෙවන් එක. ස්වර්ගය. ඔබ පොළවේ මොන දේ භුක්ති විඳලා ලෝකෙම ලබා ගත්තත් ආත්මේ නැතිව ගියොත් ඒ කවර ප්‍රතිඵලයක්ද? මතේ 16:26. එහෙනම් මගේ යුතුයකම වෙන්න ඕන මොකක්ද? ඔබව ඒ ස්වර්ගයේදී දවසක දැක්කම හෙලෝ හායි වත්තාවද මෙයත් ඇවිල්ලා ඉන්නවා සෙරපු දෙක දාගෙන ඇවිල්ලා ඉන්නවා හරි දෙක කියලා කියන්නේ. තේරෙනවද මම කියන්නේ? ඒදිත් මාරු ගියොත් ආයෙ මෙහෙවන්න වෙනවා මාරු කරගන්න කියලා. ඔබ හැම කෙනෙක්ම මට ස්වර්ගෙදී හම්බෙන්න ඕන. පැහැදිලිද මම කියපු දේ? එහෙම නොවුනොත් මගෙන් මේ මග හැරිලා. එක බැටළුවෙක් හරි මග හැරුණාට දේවදාසය කැමති නැහැ. ඔබ දවසේ 2 3 දවස් නැත්තම් අපට කෝල් කරනවා. දැන් බ්‍රදර් ජයන්ති ආවේ නැහැ. අද ආවා. ඒක නිසා මම සතුටුයි. අද නාවන හෙට මම ගෙදරට යනවා. ළඟ ඉන්නේ. ඒක නිසා එහෙම හොයන්න බෑ. එයා කිව්වොත් පාස්ටර් මම මේ සභාවට එන්නේ නැහැ. thank you very much. නමුත් එන කෙනෙක් වෙන්නේ නැත්නම් අපි බලලා බලන්න. මොකද එයාට වෙලා තියෙන්නේ. එයා වෙනුවෙන් අපි යාඥා කරන්න ඕනේ. මට මතකයි මේ ලලිත සහෝදරික පාරක් අර සිස්ටර් ඇනීටා ගෙදර ගිහලා යාඥා කරා. එයාගේ දරුවා වෙනුවෙන්. තව කෙනෙක් වෙනුවෙන් ඔබ හොයලා බලන්න. සභාවේ අය අපි එකතු වෙලා අවසානයේ කරාම යන්නේ. ඩෙස්ටිනේෂන් නැත්නම් ගමනාන්තයට යන. කොහෙද ගමනාන්තේ? ජයග්‍රහණයේ මාවතේ අවසානයේ කොහෙද? ස්වර්ගය. ඒකට ය아가න්න බැරි ඔබට තියෙන බාධා තමයි මම මේ කියලා දෙන්නේ. ඔබ දන්නවා මැච් එකක් ප්ලේ කරන කලින් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් එකක් හරි ෆුට්බෝල් මැච් එකක් හරි රෙෆරි නම් සමාන කෝච් කතා කරලා කියනවා මෙන්න ඔබට ඉන්න එදිරිවාදී මෙන්න ඔබත් එක්ක සටන් වදින ඉන්න කණ්ඩායම මේ අයගේ දුර්වලකම් මේවා මේ අයගේ බෝල් කරන සිස්ටම් එක මෙහෙමයි මේගොල්ලන්ගේ වීක් පොයින්ට්ස් මෙතන දුර්වලකම් මෙතන ඒවා කියලා දීලා ඔබ මැච් එකට යවන්නේ. දේවදාසයා කරන්නේ දෙවියන් වහන්සේගේ හඬාලා ඔබට කියලා දෙනවා ඔබ වැටෙන්නේ නැතුව මේ ගමන යන්න ඕන විදිය. ඔබ මෙතනින් පුරුදු කරලා යනවා. ඒතර ඔබ මේක අහලා මෙතනින් පිට ගල්ලා පල්ලෙහාට කියලා ඉතිහාප්පේ කාලා ගෙදර යනවා. එහෙම බෑ. ඉතිහාප්පේ කටට යනකොට දේවචනෙත් මතක තියෙනවා. කාටවත් ආමෙන්. හොඳයි. ඉතින් අපි ඒක තේරුම් ගත්තාම අපි ලේසි මං ක්‍රියා 17 20ට යනවා. Hallelujah. Devi Almanza, studio.
17:30 බලමු අපි. මම කියන්නම්. ඉතින් මේ නොදන්නා කාමයේ කාලවල වල 17:30 නොදන්නා කාමයේ කාලවල කියලා කියන්නේ දේව පණිවිඩයක් ඇහිලා නැහැ. පල්ලියට ගියාට වෙනස් වෙලා නැහැ. බයිබලයක් කියවලා නැහැ. දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ගැන මෙනෙහි කිරීමක් නැහැ. නොදන්නා කාලවල වල දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් අන්න ඒ කාලේ දෙවියන් වහන්සේ ඔබට සමාව දෙනවා. ඔබ දන්නේ නැන්නේ. දැන් ඔබ දන්නවා. ඔබ ඇහුවා සත්‍ය. දැන් මෙතනදී කියනවා නොබලා හැරිය නමුත් සියලු මිනිසයන්ට හැමදැන්නේ පැස්තර වෙන්න දැන් අන කරනසේ. ක්‍රියා 17:30. දැන් කියනවා පෞලුතුමා දැන් මං අන කරනවා. දැන් පැස්තර වෙන්න. දැන් අර පරණ දේ ආයි කරන්න එපා. කොහොම හරි තීරණයක් ගන්න. ඔබ ඔය තීරණයක් ගන්නේ ඔබගේ ස්ථිර පදිංචියට යන්න. හිතමු කවුරු හරි කියනවා ඔබ මේ මාසයක් අහවස්ථාරේ නොගිහින් ඉන්න මම ඔබට කෝටි 50ක ගෙයක් දෙනවා. ඔබ මාසයක් නොයා නෙමෙයි ඔළුවෙන් හිටන්නේ. ඇයි අර කෝටි 50 ගේ ගන්න. දැන් මේ කතා කරන්නේ මොකද ස්වාමීන් වහන්සේ? මම උදාහරණයක් ඔබට දුන්නේ. මම දන්නවා මේ සභාවේ එම නෑ වෙන සභාවල. මේ සභාවේ එම කරන්නේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ කොහේ ලබා ගන්නද? ස්වර්ගයේ අයිතිවාසිකව ගන්න. එතකොට උන්වහන්සේ අපිට පෙන්නලා දුන්න පළවෙනි කොරින්ති 6 9 10 11 පදවල මෙහෙම කරන අය උරුම කරගන්නේ නැති බව උඹලා දන්නේ නැද්ද? ගලාති 5 18 19 20 පදවල අපි දැක්කා මෙහෙම ඉන්න අය ස්වර්ගයට යන්නේ නැති බව උඹලා දන්නේ නැද්ද? අද ඔබ මොනෑම අබ්බේකමකට වැටලා ඉන්නවද? එළියට එන්න බැරි තැනක ඔබ හිර වෙලා ඉන්නවද? ඔබ දන්නවනම් මේ ක්‍රියාවත් එක්ක මට ස්වර්ගයට යන්න බෑ කියලා. කරුණාකරලා පසුතැවෙන්න. කරුණාකරලා සිත හරවා ගන්න. ඔබට ඒක කරන්න බැරි නම් දිනපතා දේව පාමුලේ ඉන්න විනාඩි 10ක්. ඇයි අර ගේ ගැන මතක් කරන්න. ඔබට කෝටි 50ක නෙමෙයි කෝටි මිලියන බිලියන ට්‍රිලියන ගානක සදාකල් වාසස්ථානයක් හම්බෙන්නේ නැහැ. බිත්ති හදලා දෙන්නේ මුතු මැණික් වලින්. පොළොවට දාලා දෙන්නේ රත්තරන්. එවැනි ගෙදරකට ඔබ යන්න හදන්නේ. එයා කන්ඩිෂන් කරලාද කියලා නැත්ද කියලා දන්නේ නැහැ. හැබැයි මං හිතනවා ඔබට සියලු සැප පහසුකම් වලින් පිරිච්ච තැන. එතන ඔබ කොච්චර කාල ජීවත් වෙන්නේ නැනවද? සදාකාල. දැක්කද? ඇයි මෙහෙට කියලා හදාලා තාම ඉන්නේ? වෙනස් වෙන්න. හැරෙන්න. සිත් හරවා ගන්න. එහෙම හැරුණොත්, එහෙම වෙනස් වුණොත් එහෙම ඔබට උන්වහන්සේගේ සදාකාල රාජ්‍යයේ උරුමය ලබන්න පුළුවන්. ආමෙන්. මම ඔබට පොඩි කතාවක් කියලා දෙන්නම්. කතාව ඇහුවම ඔබගේ සිත කොහොමද හැරෙවෙනවා. මොකද ඔබ කතා අහන්නත් කැමති, කතා හදන්නත් කැමති. හරි අපි යමු ලෝක පොතට. මේ සභාව නෙමෙයි වෙන සභාවක්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ලෝක 15 අපි 7 ඉඳලා බලමු. මම කියවන්නම් ලෝක 15:7. Son Jason, do you have a Bible? You refer to the phone, huh? Okay. එලෙසම පශ්චාත්තාපය ඕන නැති ධර්මිෂ්ඨයන් 100කට වඩා පශ්චාත්තාප වන්නා වූ එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ ප්‍රීති වන්නේ උඹලාට කියමු. දැන් ඔබට ඔතන යන ප්‍රශ්නේ මොකද්ද මේ ගාන 100ක්. කාට හරි කියන්න පුළුවන්ද 100ක් කියන්නේ කීයද කියලා? හොඳයි. ඔබ තව විදිහකට කිව්වොත් හොඳ උත්තරය. 99. 100 කියන්නේ 100ක් නැත්නම් අනිත් පැත්ත 99. ඒතර 90 පසුතැවෙන්නේ වෙන්නේ නැති. හැරෙන්නේ නැති. දෙවියන් වහන්සේගේ ක්‍රමයට ජීවත් වෙන්නේ නැති 99කට වඩා හැරිලා සිත් හරවාගෙන දැඩිව තීරණයක් කරගෙන මම මේ කැපවීමේ ජීවිතය ගෙවනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් කියලා එහෙම තීරණයක් ගන්න කෙනාට බයිබලයේ කියනවා මොකද කරනවා කියන්නේ? මුළු ස්වර්ගයේ පාටි එකක් දානවා. ස්වර්ගයේ ප්‍රීති වෙනවා. ස්වර්ගයේ අපෝසනාදයක් දෙනවා. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා මෙයා එන්නේ හදන්නේ අපිත් එක්ක ඉන්න. අපේ රාජ්‍යෙට එන්නේ අපිත් එක්ක ඉන්න හදන්නේ. ඉතින් මුළු ස්වර්ගයෙන් ප්‍රීති වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි අධර්මිෂ්ඨව සිත් හරවා ගන්න නැතු හැරෙන්නේ නැතු ඉන්න අය ගැන මුළු ස්වර්ගයම මොනවා කරනවද? අඬනවා. දුක් වෙනවා.
පසුතැවෙනවා. පසුතැවෙන සමා වෙන කනගාටු වෙනවා. ඇයි හේතුව? මෙයා සදාකාල නිරේ තෝරන් දෙන්නේ. 10 වෙනි පදයේ ඒක නිසා සිත හරවා ගන්න. ඔබට සිත හරවා ගන්න බැරි අමාරුම තැනක ඉන්නවනම් මම ඉන්නව ඔබට උදව් කරන්න. මම ඔබගේ නිවසට හරියන්න. ඔබ වෙනුවෙන් මම ඉන්නවා, මගේ බාහිරයව ඉන්නවා, අපි එකතු වෙලා ආරක්ෂා කරනවා. අපිට කරන්න පුළුවන් සේවයක තමයි. මෙතන කියනවා 10 වෙනි පදයේ එලෙසම පශ්චාත්තාප වන්නා එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේ ප්‍රීතිය ඇත්තේ නුඹලාට කියවි. ඔබ මේ තීරණයට ආවම, ඔබ කමිට් වුණාම, නැත්නම් ඔබ දෙවියන් වහන්සේට කැප වුණාම, බයිබලයේ මොකද කියන්නේ? දෙවියන් වහන්සේ ඉස්සරහා හැමතිස්සෙම ඉන්නවා දේවදූතෙක් ස්වර්ගයේ. වැඩි මහල්වරු 24 දෙනාට අමතරව. ස්වර්ගයේ අපේ දර්ශනයක් දැකලා තියෙනවා අපේ සහෝදරරුවන්. ඒකට මෙතන කියනවා ඒ මුළු ඒ ඉන්න දේවදූතයන් ඉදිරියේ ප්‍රීතියන්ට උඹලට කියමු. ඒ කියන්නේ මොකද්ද? ඒ තීරණය ගන්න කෙනාත් එක්ක ස්වර්ගයේ ඉන්න දේවදූතයෝ ඔක්කොම අත්පොලසන ආදර දෙනවා. කොයිද දෙවියන් වහන්සේගේ ඉස්සරහට. එනවා අන්න එක්කෙනෙක් හැරුණා. අන්න එක්කෙනෙක් පසුතැවෙනවා. අන්න අපිත් එක්ක ඇවිදිනවා එක්කෙනෙක්. අන්න අපේ මාර්ගය මුළු ස්වර්ගයේම ප්‍රීති වෙනවා. තවද 11 උන්වහන්සේ කියනසේ එක්තරා මිනිසෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියේ. ඔබ මේක දන්න කතාවක්. මම නම් පෙන්නලා දෙන්නම් මොකද්ද නිවැරදි පසුතැවීම කියන්නේ කියලා. මේ තුලින් ඔවුන්ගේ බාලයා, පවුලේ බාලයා තමයි හැමදෙස්සම ප්‍රශ්න. පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේ. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේ. ඒ යුදෙවරුන්ගේ ක්‍රමයක් තිබ්බා. කවුරු හරි පුතෙක් තමන්ගේ වස්තුව ඉල්ලනවා කියන්නේ එයා පවුල අතහැර ගිය කෙනෙක් හැටියට සලකනවා. නැත්නම් එයා පවුලෙන් මැරුණා කියලා සලකනවා. ඒකට තමයි ක්‍රමය. ඉතින් සාමාන්‍යයෙන් තාත්තා දෙනකන් ඒගොල්ලෝ ඉන්නවනේ. තාත්තා ඉල්ලනවා කියන්නේ එයාව පවුල අතහැර ගිය කෙනෙක් හැටියට එයාව දකිනවා. ඉතින් නොබෝ දවසකට පසු 13 කියනවා බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන අන්න මෙයා පටන් ගන්නවා මෙයාගේ ජොලිය. නැත්නම් මෙයාගේ ක්‍රමයට මෙයාගේ මාංශය පිනවන නැත්නම් මාංශය තෘෂ්ණා ඉෂ්ට කරන ජීවිතයකට යන්න. මෙයා මොකද කරන්නේ? දුර්රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කරේ. මාංශය අනුව මාංශය පිනවමින් ජීවත් වෙන කෙනාගේ ක්‍රමය මේක තමයි. වස්තුව එන්න හීන වෙනවා. එන්න දුප්පත්කම කියන ශාපයට අහු වෙනවා. එන්න ජීවිතේ කඩා වැටෙනවා. ඇයි? එයා දෙවියන් වහන්සේගේ සැපේම නෙමෙයි අහුවෙලා තින්නේ. එයාගේ ශක්තිය මත එයා ශාපයකට අහු වෙලා අවකල් ක්‍රියා. නැත්තම් දෙවියන් වහන්සේගේ නොවන ක්‍රියාවක එයා ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 14 ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනි ඔහුට හිඟ වෙන්න පටන් ගත්තා. දැන් මෙයාගේ සැපේම නතරලා තින්නේ. මෙයා තාත්තා ළඟ හිටියනම් සාගත පිට සාගතාවත් තාත්තා මෙයා බලාගන්න. තාත්තා ඇවිල්ලා ලොකු සල්ලිකාරයෙක් ධනවතෙක්. දැන් මෙයා මොකද කරන්නේ? මේ අපි මේකේ උදාහරණේ ආත්මික ක්‍රමයේ අපි මේක දකින්න ඕන දෙවියන් වහන්සේගෙන් මෙයා වෙන් වෙනවා. නැත්තම් තාත්තගෙන් මෙයා වෙන් වෙලා Tamanට ආස ජීවිතයකට මෙයා එළියට යනවා. Tamanට ජොලි හිතන ජීවිතයකට මෙයා එළියට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා සියලු දේ නැති වෙලා ඒ රටත් ශාපයකට අහු වෙනවා. මෙයා ඉන්න තැන සියලු දේ නැති වෙන්න ගත්තා. 15 වෙනි පදයේ කියනවා එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැනුනේ හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යවීය. යුදෙව්වරුන්ට ඌරෝ කියන තරම් තවත් තරහා සතෙක් නැහැ. යුදෙව්වෙකුට ඌරෙක් කියලා කියන්නේ ඔබට හොඳ දඬුවමක් ලබන්න පුළුවන්. ඉතින් මෙවැනි අප්‍රිය කරන ප්‍රතික්ෂේප කරන සතෙකුට කෑම දෙන්න නැත්නම් ඌරන්ට කෑම කවන තත්ත්වයටපත් වෙනවා. මෙයා හිටියේ ධනවතෙක් ගාව, මෙයා හිටියේ පෝෂිතෙක් ගාව, මෙයා හිටියේ සියලු දේ තියෙන කෙනා ගාව. හරියට ඔබයි මමයි දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න වගේ. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙච්ච හැම දරුවෙක්ම පෝසත්. ආමේන්. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙච්ච හැම දරුවෙක්ම නිරෝගීමත්. ආමේන්. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙච්ච හැම දරුවෙක්ම දිව්‍යමය බලය තුල ඉන්නේ. ආමේන්. ඉතින් මේ දරුවට මොකද වෙලා තියෙන්නේ? මේ හැමදේම නැතුව අන්තිමට ඌරන්ට කෑම කාන තත්ත්වයටපත් වුණා. 16 ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්න කැමති වුවේ. මෙන්න වැටිච්ච තත්ත්වය. අන්තිමට ඌරන්ගේ කෑම කනවා. කිසිවෙක් ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට
දෙවියන් වහන්සේගේ කරුණාව ඔහු වෙතට එනවා. ඔහුට ඇහෙනවා හඬ. ඔහුට මතක් වෙනවා. ඔහුගේ ඇස් පැහැදෙනවා. ඔහුට මතක් වෙනවා අනේ මම හිටපු තැන. එතන තිබ්බ දේවල්. මම මොන වගේ අලංකාර ජීවිතයක්ද ගෙවුවේ. දැන් මොකද මෙයා කරන්නේ? මෙයා කියනවා සීඋපදව කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනකොට ඕනට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මොන්න උරුවට එනවා. අයියෝ මම හිටපු ජීවිතය ඇයි මම මේ හිතුවක්කාර ජීවිතයක් මම මෙවැනි ජීවිතයක් එක්ක දැන් මේ ගමන් කරන්නේ මම කඩා වැටලා මම නාස්ති වෙලා මම විනාශ වෙලා ඊට පස්සේ කියනවා 18 කියනවා මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයටද විරුද්ධවද ඔබ ඉදිරියේ පව් කරමි. අන්න දැන් මෙයා පසුතැවෙනවා. මෙයා සිත් හරවා ගන්නවා. මෙයා තීරණයක් ගන්නවා නැවත මම මෙවැනි දේ කරන්නේ නැවත මම මෙවැනි ජීවිතයක් ගත කරන්නේ මම මෙවැනි තීරණ වලට ආයෙන්නේ නැහැ කියලා මෙයා හැරිලා යනවා තාත්තා ළඟට. මේකේ ආත්මික තේරුම තීරණයක් ඔබ ගන්නවා. ඔබ අද ජීවිතේ යම් වැටීමක ඉන්නවද? හිරවීමක ඉන්නවද? හේතුව ඔබ ගත්තු තීරණය නිසා. ඔබ ගත්තු ප්‍රශ්නාවන්තව තීරණය නිසා. නැවත ඔබ දෙවියන් වහන්සේ ළඟට එන්න. උන්වහන්සේගෙන් යකෙන්න. උන්වහන්සේට මේ කාරණාව කියන්න. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඔබ කන්ෆෙෂන් එකට යන්න නැත්නම් මේ ගිහිල්ලා පාපොච්චාරයකට ගිහිල්ලා මේක ස්වාමීන් වහන්සේට කියලා දෙන්න. එතකොට ස්වාමීන් වහන්සේට මේක මේ දරුවා වෙලා කියනවා තාත්තේ මම පව් කරා. ඔබට විරුද්ධව පව් කරා. ඔබගේ රාජ්‍යයට විරුද්ධව මම පව් කරා. ඊට පස්සේ 19 කියනවා තවත් ඔබගේ පුත්‍රයයි කියනු ලබන්නට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙක් මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මම කීයේ. බලන්න තාත්තගේ අනුකම්පාව. නැගිට තමාගේ පියා ළඟට ගියේ. ඔහු දුර සිටියේම ඔහුගේ පියා ඔහු දැක. මෙන්න තමයි තාත්තගේ හදවත. දෙවියන් වහන්සේගේ හදවත. දෙවියන් වහන්සේ අපි දැක්කා පළවෙනි පෙතර සමන් දෙවෙනි පෙතරස් 3:9 ඔබ කිසිවෙක් විනාශ නොවි. සදාකාල ජීවනයේ ලබන පිණිස උන්වහන්සේ ප්‍රමාද වෙවි ඉන්නවා. ඉන්නතු. ඇයි ඔබ හැරිලා එනකන් උන්වහන්සේ බලන් ඉන්නවා. ඔබ වැළඳගෙන. දැන් මේ දරුවා හැරිලා එනකනොත් මේ තාත්තා බලන් හිටියා. මං හිතනවා මෙයා අදේ හෙටේ කියලා මේ තාත්තා බලාගෙන ඉන්නේ නැති ජනේල ළඟට තුලා. දොර ළඟට තුලා. පුතා එනවා දැකලා තාත්තා දුවගෙන යනවා පුතාව වෙල්කම් කරන්න. නැත්නම් පුතාව බාර ගන්න. මේ පියාණන් වහන්සේගේ හදවත මම ඔබට කියන්නේ. හැබැයි තාත්තා දැනන් හිටියා මේ දරුවා එන්නේ ආයි උරු කෑම කන්න යන්න නෙමෙයි. ආයි අර සල්ලාල කමට යන්න නෙමෙයි. ආයි අර කල්ක්‍රියාවේ දෙන්න නෙමෙයි. තීරණයක් කරන් දේවස්ථානෙට එනවා. තීරණයක් කරන් බයිබලේ කියවන්න ගන්නවා. තීරණයක් කරන් යාඥා කරන්න ගන්නවා. නැවත මම ඒකට යන්නේ නැහැ. මොන දේ වුණත් මම මේ කැපකිරීම කරනවා. මම මේ නිර්හාර දවස් 3 යාඥාවට සම්බන්ධ වෙනවා. මම ස්වාමින් වහන්සේක නොකඩව ඉන්නවා. මම ස්වාමින් වහන්සේට අකණ්ඩව සම්බන්ධ වෙනවා. මෙවැනි තීරණයක් කරන් තමයි මේ දරුවා ඉන්නේ. තාත්තා ගිහිල්ලා මේ දරුවා වැළඳ ගන්නවා. ඊට පස්සේ කියනවා නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඊතා හොඳ සලුව 22 ඊතා හොඳ සලුව වහම කෙනෙක් මොහොත හඳුනන්න මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්න දමන්න තරකල වස්සාගෙන විත් මරන්න අපි කමින් ප්‍රීතිය. අපි දැක්කා තරකල වස්සාවෙන්වට බැටළු පොතක යන අපි වෙන්නේ පියාණන් වහන්සේ මැරුවා. ආමේන්. දැන් අපිව තාත්තා පිළිඅරගෙන ඉන්නේ. තාත්තා අපිව වැළඳගෙන ඉන්නේ. ඔබ තාමත් කැමති මොකද්ද අවකාල ක්‍රියාවේ දෙන්නද? අර දෙවියන් වහන්සේගේ නොවන කාරණායක ඔබ හැසිරෙන්නද? නැත්නම් හැරිලාවිලා දෙවියන් වහන්සේ කියනලා හැම දෙයක්ම ජයග්‍රහණය කරන්නද අවසානයේ ස්වර්ගය කරා යන්න. ආමෙන්. ඉතින් අද තීරණයක් ගන්න. මොකද අපි පැහැදිලිවම දැක්කා උන්වහන්සේ කියනවා ඒ වගේ දේ කරන්නන්ට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. ඔබ කලින් කරන්නේ නැති. ඔබ කලින් මෙවැනි දුර්ලභකම් වල ඉන්නේ නැති. දැන් ඔබට පණිවිඩය ඇහුණා. ඔබට අවවාදය හම්බුණා. දැන් හැරෙන්න කාලය. දැන් වෙනස් වෙන්න කාලය. දැන් තීරණයක් ගන්න ඕන කාලය. මම දන්නවා ඔබට සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. මෙතන ඉන්න කීප දෙනෙකුට. අද මේ පණිවිඩය ඇහෙනවා. ඒක නිසා ඔබ තීරණයක් ගන්න 24ත් බලන්න 24 කියනවා මක් නිසාද මේ මාගේ පුත්‍රයා නැසී කියලා කියන්නේ නිරයට ගිහිල්ලා හිටියේ. නැත්නම් සදාකල් මරණයට ගිහිල්ලා හිටියේ. නැවත ජීවත්ව සිටි. ඔහු නැති වී සම්වේවය කීයේ එවිට ඔහු ප්‍රීති වෙන්න පටන් ගත්තෝය. අන්න අපි දැක්කා 7 වෙනි පදේ කියනවා හැරිලා යන පව්කාරේ
වෙනස් වෙන තීරණයක් ගත්ත පෞකාරයෙකුට ස්වර්ගෙම ප්‍රීතිය වෙනවා. මේ තාත්තත් කියනවා දැන් අපි ප්‍රීතිය වෙනවා. ඔබ බොහෝ දෙනෙක් අතීතයේ වෙච්ච මේ දුර්ලභකම් කඩා වැටිච්ච තැන් ඔබගේ ජීවිතවලත් ඇති. ඔබ ගත්ත තීරණ මත, ඔබගේ අග්‍රහිකම් මත, ඔබගේ තිබ්බ දුර්ලභකම් මත. ඒක තුල ඔබ දිගටම යන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ ළඟට ආවම, පියාණන් වහන්සේ ළඟට ආවම නැවත ඔබට පුත්‍රකම ලැබෙනවා. දරුකම ලැබෙනවා. ස්වර්ගයේ සියලු ආශිර්වාද ලැබෙනවා. ආමෙන්. ඒ විතරක් නෙමෙයි ඔබට උන්වහන්සේ එක්ක සදාකාලික ඉන්න පුළුවන්. හැබැයි ඔබ අධර්මිෂ්ඨකම් තුල නැවත දිගටම යමින් පවතිනවා නම් ඔබට අවසානයේ විනාශය නැමැති දොරටු විවෘත වෙනවා. ඒක නිසා තීරණයක් අරගෙන පසුතැවිලා ඔබ හැරෙන්න. මතෙව් තුන්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ දෙන්න. සුදු මතෙව් ඉස්සරහට කියවන්නේ මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟ යයි කීවේය. පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟ යයි කීවේ. අන්න පටන් ගන්න මොකද්ද? පසුතැවිලි වෙන්න. ඒ කියන්නේ මේක අනිත් පැත්ත මොකද්ද? ඔබ හැරුණ නැත්තම්, ඔබ මෙටනොයි එක ගත්තේ නැත්තම්, ඔබ සිත් හරවා ගත්තේ නැත්තම් ස්වර්ග රාජ්‍ය දුරයි. පසුතැවිලි වුණ කෙනාට, හැරිච්ච කෙනාට ස්වර්ග රාජ්‍ය අත ළඟ. එයා ස්වර්ගයත් එක්කයි සම්බන්ධ වෙන්නේ. තාත්තා බලන් ඉන්නවා වගේ ඔබ හැරලා යනකම්. තීරණ ඔබ ගාව. මොකද මතක තියාගන්න ඔබගේ පටන් ගැනීමේ සිට මේ පොළොවට ඔබ ඇවිල්ලා ඇස්ත කරපු දවසේ ඉඳලා ඔබ මුලා වෙමින් නරක වෙමින් යන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතේ නාම ඔබ තීරණයක් ගන්නවා දැන් මම පරණ ක්‍රියා ඔක්කොම නතර කළා. ඒවෙන් එළියට ඇවිල්ලා ස්වාමින් වහන්සේ පෙන්වන මේ අනාර්ග ජීවිතය යනවා. එහෙම තීරණයක් කළා එහෙම හැරිච්ච කෙනාට ස්වර්ග රාජ්‍ය කොහෙද? ළඟ තියෙන්නේ. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ස්වර්ගයේ බෙර ගගහන එකක් නෙමෙයි පෙරහැරක් වගේ. ඔබ තුලයි within you. ඔබ තුල. ඒතර අපි තුල නම් තියෙන්නේ අපේ සිත් පරීක්ෂා කරගමු. තාම ඔබ ඉන්නේ තරහ එක්කන, කායක් හරි, පලි ගැනීම එක්කන, වෛරය එක්කන, තිත්තකම එක්කන. ඔබට ස්වර්ග රාජ්‍ය දුරයි. ඔබ තාම ඉන්නේ ඔබට ආධාර්මිෂ්ඨකමේ ක්‍රියාවක් එක්කන ස්වර්ග රාජ්‍ය දුරයි. ක්‍රිස්තුස් වහන්සේ දොරටු ඇරියා. ක්‍රිස්තුස් වහන්සේ දොරටුව විවෘත කරා. ජයග්‍රහණය මාත ඔබට දුන්නා. දැන් ඔබ ඒක ඇවිද ගන්න බැරුව දඟලනවා නම් ඒක ඔබගේ ප්‍රශ්න. ඒකයි ස්වාමීන් වහන්සේ ඔබට කියන්නේ හත්වෙනි කාරණාව බරපතල කාරණාවක්. ඔබ හැම කෙනෙක්ම හැරෙන්න ඕන. මතෙව් 4:17ත් බලමු අපි. ඉස්සේ ගීතානි කියවන්න බලන්නේ. ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නකොටම ක්‍රිස්තුස් වහන්සේ පටන් ගන්නේ මොකෙන්ද? පසුතැවෙන්න. ඔබ දන්නා පසුතැවෙන එක. ඔබගෙන් මම අහුවා මොකද්ද මේ පසුතැවීම කියන්නේ? පසුතැවීම කියන්නේ දැඩිව තීරණයක් ගන්නවා. අඬාලින්න එක නෙමෙයි. මම නැවත මේ දේ කරන්නේ නැහැ. මම නැවත පරණ ඒ පුරුද්දට යන්නේ නැහැ. මම නැවත ඒ දේත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබට මම දන්නවා මුලදී මේක අමාරුයි. නමුත් ඔබ උත්සාහ කරන්න. ඔබ ව්‍යායාමයක් කරන්න, ප්‍රයත්නයක් දරන්න. ඒක සුද්ධාත්මයන් වහන්සේ ඇලව උඩට ගන්නේ. නමුත් ඔබ ආශාවෙන් කැමැත්තෙන් ඒකත් එක්ක දිගටම යනවා නම් සුද්ධාත්මයන් වහන්සේට බලන් ඉන්නේ ඔබ හැරෙන ගම ඔබ තීරණයක් ගත්ත ගම උන්වහන්සේ එළව ඔබ බදා ගන්න. පැහැදිලිද මම කියපු එක? නිදිමත ආමෙන් කියන්නේ. හරි. එතකොට අපි තව ටිකක් ඉදිරියට යනකොට අපිට තේරෙනවා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ කියා දේශනා කරන්න පටන් ගත්තේ. ස්වර්ග රාජ්‍ය ලං වෙලා තියෙනවා. පටන් ගත්තේ එතනින්. එහෙමනම් අපේ සිත් සරවා ගැනීම ඊටාම වැදගත්. හාලෙලූයා. අපි බලමු කෙලිදරව පොතට යමු. මෙතනින් අපි ඉවර කරමු අද දවසේ. කෙලිදරව පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තවත් අවවාදයක් දෙනවා මෙතන පශ්චාත්තාපය ගැන බලමු කියමු බලන්න සිස්ටර්. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්ද සිහි කොට
පශ්චත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. නැතහොත් මම නුඹලවට ඇවිත් නුඹ පශ්චත්තාප නොවෙනවා නම් නුඹේ පහන් දුක සොකීය ස්ථානෙන් අහ කරන්නෙමි. බයිබලයේ තියෙන අවසාන පොතේ එවැනි අවවාදයක් ඔබට දෙනවා. ඔබගේ පළමු ක්‍රියාවන් ඔබ දෙවියන් වහන්සේ වඳුරගත්තට පස්සේ ඔබ ඇහුණට පස්සේ මේ සත්‍යතාවය ඔබ මොන වගේ ජීවිතයක්ද ගත කළ යුත්තේ. නමුත් ඔබ ඒකට ඇහුම්කන් නොදී ඒකට එකඟ වෙන්නේ නැතුව ඔබ තාමත් අර මේ ලෝකයේ විදියට ජරා ජීවන ජීවිතය ගෙවනවා නම් උන්වහන්සේ කියනවා ඔබ වැටි ස්ටින්නේ කොතනින්ද කල්පනා කරන්න. ඔබ අහුවෙලා ඉන්නේ කොහෙන්ද? ඔබ මේ ලෝකයේ දෙයකට කොහෙන්ද මාට් වෙලා ඉන්නේ? ඔබ කොහමද උතරින් එළියට එන්නේ? කල්පනා කරලා එළියට එන්න කියනවා. එහෙම එන්නේ නැත්නම් උන්වහන්සේ කියනවා මං ඇවිල්ලා ඔයාගේ පාන් රුක ගන්නවා. ඔයාගේ ආලෝකය ගන්නවා. ඔයාට ලැබෙන්න තියෙන දේවල් ඔබේ නැති වෙන්න යනවා. මොකද උන්වහන්සේ මේ අවස්ථාවක් දීලා තියෙන ඔක්කොටම. මේකට කියන්නේ මොන කාලයද අපි? අනුග්‍රහය කාලය. ඒතර මේ අනුග්‍රහය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා වෙනස් වෙන්න. අපි දෙකේ ඉන්නේ 21ක් බලන්න ඕම. පශ්චත්තාපයට ඇයට කල් දුනිමි. නමුත් ඇය තමාගේ වෛශ්‍යකම් ගැන පශ්චත්තාප වෙන්න නොකමැතිය. පශ්චත්තාප වෙන්න ඇයට කල් දුන්නා. The period of grace. අනුග්‍රහය කාලය. හැබැයි කැමති වුණේ හැරෙන්න. වෙනස් වෙන්න ඕනේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ කියනවා ඇය කැමති වුණේ නැහැ. 22 කියනවා බලවය යහනකට හෙළෙමි ඇය සමග කාම මිත්‍යාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙන්න ඔවුන්ද මාත් පීඩාවකට හෙළෙමි. දැන් ගොඩක් අයට පීඩා එනකොට පීඩාව අයින් වෙන්න කියලා තමයි යාඥාව ඉල්ලන්නේ. මම ඔබට කියන්න මුල හොයන්න. ඇයි පීඩාව තියෙන්නේ? මගේ කොහෙද වැරදිලා තියෙන්නේ? මං කොහෙන්ද වැටිලා ඉන්නේ? ඒක හොයාගෙන එළියට එන්න. ඒක හොයාගෙන එළියට එන්නයි ඔබට මම උදව් කරන්නේ. මම ඔබට කියන්නේ ඔබට ඕනෑම කාරණයක් මා එක්ක කතා කරන්න පුළුවන්. ඔබගේ දේවදාසිය හැටියට. ඔබට එළියට එන්න බැරි තැනක් තියෙනවා නම් අපි උදව් කරන්න එළියට එන්න. ඒකට ඔබට ආත්මික මඟ පෙන්වීමක් ඕන නම් අපි ඒ වෙනුවෙන් යාචනා කරන්න. ඒක නිසා තීරණයක් ගන්න. ඔබට ජයග්‍රහණය පෙනිපෙනි ඒක මගේ හැරනවට මම කැමති නැහැ. මොකද උන්වහන්සේ පැමිණියේ ඔබට සියල්ල සම්පූර්ණ කරන්න. සියල්ල තීන්දුනේ කියලා ඒකයි අපි දැක්කේ. උන්වහන්සේ කියනවා සියල්ල තීන්දුනේ. මොකද තීන්දුනේ? ඔබට ජයග්‍රහණය තීන්දුනා. ඔබට නිදහස තීන්දුනා. හැබැයි ඔබ තීන්දුව වෙච්ච එක කල්පනා නොකර තාමත් ඔබ පරණ පැරණි ඒ ජරා ජීවන ජීවිතය ඔබ ගෙවනවා. ස්වාමීන් වහන්සේට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ කියනවා මම නුඹට යහනකට හෙළමි. මම නුඹට පීඩා වෙන්න අරින්න වෙනවා. එහෙම කරලා හරි ඔබ අන්තිම මොහොතේ හැරෙයි කියලා. අර දරුවා උරු කෑම කනකොටයි ඒ දරුවාට මතක් වුණේ තාත්තා ළඟට යන එක යහපත්. නමුත් එයා දිගටම ඒ තුල හිටියා නම් බයිබලයේ කියනවා එයා මැරලා හිටපු කෙනෙක්. දැන් එයා ජීවත් වෙනවා කියනවා. අර පීඩාව ආපු නිසා තමයි හැරුනේ. අද මුතුවලට කිව්වෙත් ඒකයි. හැමදේම බෙඩ් ඔෆ් රෝසස් නෙමෙයි, රෝසමල් යහනාවක් නෙමෙයි. ඔබට ප්‍රශ්න ගැටලු පීඩාවේදී ඔබට කල්පනා වෙන්න ඕන මම කොහෙන්ද වැටිලා ඉන්නේ? මම කොහෙන්ද හැරෙන්න ඕන? ඒ තීරණය අරන් ඔබ ඉස්සර වෙන්න. ඔබට ලස්සන අනර්ග ජීවමාන මුතු වගේ ජීවිතයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. අපේ ඔන්ලයින් බලන සහෝදර සහෝදරියෝ. ඔබ වෙනුවෙන් අපි යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද ඔබ කෙරෙහි පැමිණෙන්න. විශේෂයෙන්ම මේ ආලෝකයේ උදා වෙන. සත්‍යතාවය දැනගන්න. දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය වේවා. අපි උන්වහන්සේගේ රාත්‍රී භෝජනයට අපි සහභාගී වෙන්න යනවා. මේ දවස් තුනේම අපි ඒක කරන්න යනවා. අද දෙවෙනි දවස. ඊට කලින් අපි ඒ භෝජනේ නැත්නම් උන්වහන්සේ ඊයේ දවසෙත් අපි මේ ගැන මෙනෙහි කරා. උන්වහන්සේ කරපු පූජාව නැවත වාරයක් අපි සිහි කරන්න යනවා. අපිව උන්වහන්සේ පවිත්‍ර කළා කියලා. උන්වහන්සේ අපිව සුද්ධ කළා කියලා. දැන් අපි නැවත වාරයක් උන්වහන්සේගේ පාමුල දණින් වැටි ඔබ ලොවන්න. කියන්න ස්වාමීනි නැවත මම පෞකාර ජීවිතයට යන්නේ. ඔබගේ ලේන් මාව පවිත්‍ර කරා, මාව සුද්ධ කරා, මාව අනර්ග ස්ථානයක තබා තිබෙනවා. දැන් මට ඒ තුල ජීවත් වෙන්න උදව් කරන්න කියලා ඔබගේ සිත් හරවාගෙන, සිත් සෝදිසි කරගෙන ඔබ සමාවන දුන්න කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ සමාව දීලා, වෛරයක් එක්ක ඉන්නවා නම් ඒකත් ඔබගේ හිතෙන් අයින් කරලා ඔබ නිදහස් වෙන්න. Welcome to the path of victory.